ඔව් මෙහෙමයි. කැම්පස් එකේ එක්සෑම්ස් කියන්නේ ඔයගොල්ලෝ දැනට දකින්න කියන්න කට්ටියට මේ අපේ ළමයින්ට ප්‍රශ්නයක් තියෙනවා කොහොමද මේ පහුගිය කාලේ එක්සෑම්ස් තිබ්බේ මම ඒ නිසා පොඩ්ඩක් විනාඩි 10ක් පහල කරන කතාවක් කියන්නම් හරිද කැම්පස් එකේ එක්සෑම්ස් ගත්තම ඒ වාර එහෙම ඒකාකාරී ඒවා නෑ එකම තියරි එකම දැනුම එක එක විදිහකට චෙක් කරනවා ඒ ලෙවල් තමයි එක මේ මතකේ තියාගන්න පුළුවන් ද බලලා විභාගයක් අරන් පාස් කරන්න ඇත්තම කිව්වොත් ෆිසික්ස් වල නම් ගණන් හදන්න පුළුවන් කියලා බලලා පාස් කරන එකනේ කරන්නේ කැම්පස් එකේ එහෙම නිකන් හිතන්න මම මෙඩිකල් ෆැකල්ටි නේ හිතන්නකෝ දැන් ડોක්ටර් කෙනෙක් ඉන්නවා කියලා යාට සුපිරිම දැනුමක් තියෙනවා හැබැයි සර්ජරියක් කරන්න බ්ලේඩ් එක ගත්තම අත වෙවුලනවා මල කෙලියයි මේක හෙනම රිස්කි වැඩක් නේ එතකොට ඒකට ආයෙත් වෙන කිසිම අපි අතින් වෙන වැරද්දක් කියන්නේ ඒක ආයෙත් රිකවර් කරන්න ඔප්ෂන්ස් නැහැ ගොඩක් වෙලාවල් වලට නේ එක සර්ජරි එකක් කරද්දි වැරදි දෙයක් කැපුණොත් එහෙම ආයි ජොයින් කරන්න දිස්නාවියක් ආයි ජොයින් කරන්න පුළුවන්කම තියෙනවා මම කියන්නේ එහෙම කරන්න බෑ 99ක් හරිද එකම දැනුම වෙනස් ක්‍රමවලට චෙක් කරනවා ඒගොල්ලෝ හරිද මම කියන රටාව ප්‍රශ්නෙට ඔය බයෝ ළමයින්ගේ ඇටසැකිලි ප්‍රශ්න නිසා මම මේ කතාව කියන්නේ අපිට අපේ මුල් අවුරුදු එකමාර තියෙන්නේ සබ්ජෙක්ට්ස් තුනයි ඇනටොමි කියලා අහු වෙනවා ඒ කියන්නේ අපේ ශරීරයේ කොටස් සහ ඒවා ක්‍රියාවලිය ගැන ෆිසියොලොජි කියලා හම්බ වෙනවා ෆිසියොලොජි කියන්නේ ඒ සෙට් එකේ ඒවා වැඩ කරන්නේ කොහොමද කියලා බයෝ ළමයි දන්නවා ආහාර ජීවන පද්ධතියේදී මොකද වෙන්නේ කියලා නේ කෑම ආවට පස්සේ ආමාශය මිශ්‍රයෙන් දානවා ඒක සීලරණ මකුල් ටික තියෙනවා ඊට පස්සේ ඒක එනවා ග්‍රහණීය හරහා විහිං පල්ලෙහාට අන්න ඒ ක්‍රියාකාරීත්වය ඒ ෆිසියොලොජි පාර්ට් එක එතන තියෙනවා ඊළඟට බයෝ කෙමිස්ට්‍රි සබ්ජෙක්ට් එකක් තියෙනවා බයෝ කෙමිස්ට්‍රි ඒ තුන තමයි ෆුල් අවුල් වල තියෙන්නේ ඒතකොට අපි හිතමු එතන මම දැන් කරේ ඒක නෙමෙයි මම කියන උතන කතාව ඒ වැඩි වෙන්නේ තියරි පේපර් එක තියෙනවා තියරි පේපර් එක අප දැන් මේකත් ෆැකල්ටි එකෙන් ෆැකල්ටි එකට වෙනස් මේක මම ජයවර්ධනපුර ගත්තොත් එහෙම ජපුරේ අපේ තියරි පේපර් එකට ලකුණු 100න් 45ක් ගන්න ඕනේ පාස් වෙන්න. 100න් 45ක් ගන්න ඕනේ පාස් වෙන්න. හරිද? එතකොට ඒ තියරි පේපර් එකේ CQ තියෙනවා MCQ තියෙනවා. ටෙස්ට් මෙතඩ් එක කැම්පස් එක තුලදී වෙනස් වෙනවා. හැබැයි අපේ ෆයිනල් එක්සෑම් එක ලංකාවටම එකයි. හරි ඒක ප්‍රශ්නයක් නෑ නේ. මොකද අර එකම මේ තියරි එකක් නෙවෙයි. එකම සිලබස් එකක් නෙමෙයි හැම කැම්පස් එකේ උගන්වන්නේ. බේසිකලි ඔක්කොම එකයි තමයි කොහොම කරත් අන්තිමට මම ෆස්ට් ටර්ම් එක ඉගෙන ගන්න එක මේ කොළඹ ළමයි ෆස්ට් ටර්ම් එක ඉගෙන ගන්න අර එහෙම එකක් තියෙනවා. ඒතකොට එක එක්සෑම් ඇතුලේ තියෙන එක්සෑම් හැබැයි ෆයිනල් MBBS හැමෝටම එකයි. හැමෝටම එකම මෙරිට් ලිස්ට් එකක් එන්නේ. අයිඩෙන්ටි රැන්ක් ලිස්ට් එකක්. හරිද? ඒතකොට දැන් අතනදී තියරි කොම්පොනන්ට් එක බලනවා MCQ SCQ වලින් MCQ ටික ඔයගොල්ලෝ දැක්ක MCQ වගේ නෙමෙයි. true false MCQ තියෙන්නේ. true false MCQ කියන්නේ වාක්‍ය බහුවර්ණ පහක් තියෙනවා. එක ප්‍රශ්නයයි බහුවර්ණ පහයි. පහක් තියෙනවා හරි පහක් තියෙනවා හැබැයි true the false ද බලන්න තියෙන්නේ ඒ සීන් එක කියන්නේ එක වාක්‍යයක් තියෙනවා කාබෝහයිඩ්‍රේට් යනෝ මොකක් හරි ග්ලූකෝස් යනෝ කාබෝහයිඩ්‍රේට් උදාහරණයකින් true the false හරි true නේ දැන් හිතන්නකො මම හරි ඒ වගේ පහක් තියෙනවා හරි true the false ද ගන්න එතකොට අපි එකක් හරි වැරදි උත්තරයක් ගැහුවොත් නෙගටිව් මාක්ස් තියෙනවා හරිනේ අමාරු දැන් true false පහක් ගහලා සතුටින් ගෙදර එන්න බෑ ඒක ඇතුලේ තාපව තව පාරක් කල්පනා කරන්න තියෙනවා මම දන්න දේ හරියටම දන්නවද මම දන්න දේ භාගයටද දන්නේ කියලා. ඔව් ඉතින් මම දන්න දේ 100% කන්ෆර්ම් කරලා ගහන්න ඕනේ true the false කියලා. true හෝ false මේක. මොකද මම ගහන උත්තරේ වැරදුනොත් මං ගහපු හරි එකකින් ලකුණ අඩු වෙනවා කැපෙන. එතකොට එතන ඔප්ෂන්ස් තුනක් තියෙනවා එතන. true ගහනවද false ගහනවද අතාරිනවද කියලා. මං ඒ වාක්‍ය අතාරියොත් ලකුණු කැපෙන්නේ නැහැ. ලකුණ මට හම්බ වෙන්නේ නැහැ. ලකුණු කැපෙන්නේ නැහැ. අයි මම වරද්දලා නැහැ. ටකපයිනව නේද මම දැන් කියපු තේරුණෙත් නැහැ. ඉවරයි. හරි. මට උනා ට්‍රූ ගහන්න පුළුවන්. ඒක උත්තරේ ට්‍රූ නම් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම ට්‍රූ ගහපු එක වැරදුනොත් මේක වැරදි උත්තරයක්. මම ගහපු එක වැරදි මම ගහුවේ වැරදි උත්තරේ කරන කලින් හරියට ගහපු එකකින් ලකුණක් අඩු වෙනවා. හැබැයි මම මේක නොගහ හිටියා නම් මේක හිස් තැනක් තිබ්බ ගහන්න නැතුව. ලකුණු අඩු වෙන්නේ නැහැ. හරිද? එහෙම තමයි MCQs කියන්නේ. ඔක තවත් පැටර්න්ස් තියෙනවා ලොකු වෙද්දි. තවත් දැන් මේ කාලේ වෙද්දි true false එකක් නෙමෙයි SBR කියලා જાතියක් තියෙනවා. single best response. උත්තර පහක් තියෙනවා.
පහුවරන තමයි. උත්තර පහෙන් පහම හරි. අහන්නේ what is the best option. ඒක අතරම උත්තරේ අපි දන්නේ කියන්නේ. අපි දන්නේ නැහැ හදපු එක තමයි දන්නේ එයා කැමති මොකද වඩාත්ම හොඳ එක. අර එහෙම ඒවා තියෙන්නේ. අමාරු නෑ ඉතින් ප්‍රැක්ටිස් වුණාම. සහර අතහැරීමක් පුරුදු වෙන්න ඕනේ. දැන් නැත්තම් නොගහ ඉන්නවා. ජෝබ කමින්ද දැන් මට MCQ ස්ටෙම් 100ක් විතර හම්බුනාම ගහන්න මම 60ක් විතර ගහලා ඉන්නවා. ඒතකොට මම ගහන 60 මට ෂුවර්නේ. මං ගහන්නේ මං දන්නම 60 මං 40ම නොගහ ඉඳලා. කමක් නැහැ. මං ගහපු 60 ලකුණු 60 මට ෂුවර්. හැබැයි මං අර තණ්හාවට මං ළඟින් යන උත්තර දැන් 75ක් විතර හරි වගේ හිතලා මම ඒක true ගහලා උත්තරේ වැරදුනොත් එහෙම අතන එකක් අඩු වෙනවා. එහෙම දැන් ඔහොම තියෙනවා. ඒතකොට ඊට පස්සේ ඒ සබ්ජෙක්ට් එකෙන් දැන් ඔය පේපර් එකනේ. ඊට පස්සේ ඔතන වයිව් එකක් තියෙනවා. අර ඔයගොල්ලන්ට කියන්නේ මේ බයෝස් වල 60 කට්ටක් දීලා ප්‍රශ්න අහනවා විනාඩි 8ක් කතා කරන්න එහෙම කියලා ඒ වයිව් එක තියෙනවා. ඊළඟට ඒකෙම ඔස්පි නැත්තම් ස්පොට් ටෙස්ට් එක්සෑම් මෙහෙම තියෙනවා. ස්පොට් කියනවා එහෙම කීප වචන වලින් කියනවා. ඔව් ස්ලයිඩ් දාලා කරනවා නැත්තම් ඇත්තටම ඔබ්ජෙක්ට්ස් මෙහෙම තියලා අපිට තප්පර 30න් 30ට බෙද ගන්නවා මේකම බැක් දැක්කා උත්තරේ ලිව්වා එහා පැත්තේ ස්ටේෂන් එකට ගියා උත්තරේ ලිව්වා විනාඩි 10ක් යද්දි මුළු එක්සෑම් එක ඉවරයි. විනාඩි 10යි මොනවා හරි දැන් හිතන්න ඇනටොමි වගේ සබ්ජෙක්ට් එකක් ගත්තොත් ඔය ඇඟේ කැලි කොටස් දීලා ඇඟේ මේ ඇත්තම කොටස් බොඩිස් කොටස් දීලා නහර පෙන්නලා ඉතල ගහලා තියෙනවා. මම යනවා මට තප්පර 30ක් හම්බ වෙනවා. මම අඳුන ගත්තා ඒක මොකක්ද පොඩි ප්‍රශ්නයක් ඇහුවොත් ඒ ප්‍රශ්නට උත්තරේ ලිව්වා. බෙල්ලෙක් ගාවි දැන් ස්පොට් එකට ගියා. එතන වෙන මොකක් හරි කොටසක් තියෙනවා. තප්පර 30යි අනිත් ඒවාට ගියා. ඔබ 20ක් තිබ්බම විනාඩි 10න් ගියා. දැන් එකම සබ්ජෙක්ට් මම මේ කිව්වේ MCQ පේපර් එක SCQ පේපර් එක ස්පොට් වගේ මොකක් හරි වයිවා. ඔය ටර්ම් එකේ ලකුණු ප්‍රතිශත වලින් අරන් යනවා ප්‍රධාන එක්සෑම් එකට. 10 10 වගේ ලකුණු අරන් ගිහලා ප්‍රධාන එක්සෑම් එකේදී ඒ ලකුණුත් එකතු වෙනවා. එහෙම තමයි 50 හදා ගන්න ඕනේ පාස් මාර්ක් එක එන්න. බය වෙන්න එපා ඒක කරගන්න පුළුවන් ඒ කාලේ. දැන් බය වෙන්න එපා. දැන් බය වෙන විභාගෙට. ආ මාස ඊයක් තියනවාද?